නෝස් කොටස මෙතනින් ඉඳන් හයි කරගෙන යන්න තමයි තියෙන්නේ. මේ වීඩියෝ එකේ මම කියන්නේ මම හදපු මේ RC බුරාන් ෂටල් ප්‍රෝග්‍රෑම් එකේ මේ ෂටල් එක හදපු විදිහට තමයි මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. මේ ස්පේස් ෂටල් ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ලස්සන ප්‍රොජෙක්ට් එකක්. ගොඩක් කට්ටිය මට කමෙන්ට් දාලා තිබ්බා කොහොමද මේ ෂටල් එක හදන්නේ කියලා. මේ හදපු ෂටල් එකේ පොඩි වීඩියෝ වගේක් තිබ්බා. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක දාලා ඔයාලට පොඩි මේ ගැන පොඩි විස්තරයක් කියලා දෙන්න. බොඩි වල ටික ඉවරයි. දැන් තියෙන්නේ මේකේ නෝස් කොටස මෙතනින් ඉඳන් හයි කරගෙන යන්න තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද මේක හයි කරගන්නේ. මගේ මේ වීඩියෝ බලපු ගොඩක් කට්ටියට තිබු ප්‍රශ්නයක් තමයි මම මේ ෂටල් සහ මොඩල් එයාක්‍රාෆ්ට් හදන්න ගත්තු මෙටීරියල් එකේ වර්ගය මොකක්ද කියලා. ඒ වර්ගය තමයි KT ෆෝම් බෝඩ්. මේක අඩි 8ක් සහ අඩි 4ක් දිග බෝඩ් එකක්. මේ බෝඩ් එක හැමතැනම ගන්න නැහැ. ලංකාවේ ෂොප් කිහිපයක විතරයි තියෙන්නේ. ඒකෙන් ප්‍රධාන ෂොප් දෙක තමයි ජීවා ප්ලාස්ටික් එක සහ ශාන්ති ප්ලාස්ටික් එක. ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න. එයාලගේ බ්‍රාන්චස් හැමතැනම තියෙනවා. ඔයාලා කතා කරලා අහන්න KT ෆෝම් බෝඩ් ගන්න තියෙනවද කියලා. ෂටල් එකේ නෝස් කොටසේ වල ටික ඉවරයි. ඔයාලට පේනවද කොහොමද මම හදලා තියෙන්නේ කියලා. සෑහෙන ලොකු මහන්සියක් ගියා මේක හදන්න. දැන් මට තියෙන්නේ මේක වින් එක මවුන්ට් කරන එක කොටස් ටික තමයි කරන්න තියෙන්නේ. ඊට මට තියෙන මේ විතර මාක් එකක් තියෙනවා. මේ මාක් එක දිගේ මම මේක සම්පූර්ණ කෑල්ලක් කපනවා. මෙන්න මේ වගේ කෑල්ලක් කපනවා වින් එක මවුන්ට් කරන්න. අපි බලමු කොහොමද ඒක මම කරන්නේ කියලා. මම මේ ෂටල් එක හදන එකේ ප්‍රධාන බලාපොරොත්තුව තියෙන්නේ මේකට රොකට් එකක් හදලා මේකට උඩ යවන්න නෙමෙයි. මම මේකට දැන්ට හදලා තිනවා Antonov 225 එයාක්‍රාෆ්ට් එක. ඒ එයාක්‍රාෆ්ට් එක උඩට මම මේ ෂටල් එක මවුන්ට් කරනවා. මවුන්ට් කරලා මේ Antonov 225 එයාක්‍රාෆ්ට් එක ෂටල් එකත් එක්කම උඩට ටේක් ඕෆ් කරනවා. ඊට පස්සේ මේ Antonov එයාක්‍රාෆ්ට් එක ෂටල් එකත් එක්ක එකට ෆ්ලයි කරලා මේ ෂටල් එක Antonov එයාක්‍රාෆ්ට් එකෙන් ඉවත් කරලා දානවා. ඊට පස්සේ මේ ෂටල් එකේ කන්ට්‍රෝල් එක ගන්නේ අපේ ක්ලබ් එකේ ඉන්න මෙම්බර් කෙනෙක්. මම ඊට පස්සේ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරලා ලෑන්ඩ් කරගන්නවා. ඊට පස්සේ ෂටල් එකේ කන්ට්‍රෝල් එක ගන්න අපේ ක්ලබ් එකේ මෙම්බර් මේ ෂටල් එක ගානට ලස්සනටම ලෑන්ඩ් කරගන්න. මේ විදිහට තමයි මම මේක හදාගෙන ඉන්න ප්‍රොසෙස් එක. මම පොඩි කාලේ ඉඳන් ආසම දෙයක් තමයි මේ අභ්‍යවකාශය සම්බන්ධව ප්‍රොජෙක්ට් කරන්න. ඒ ප්‍රොජෙක්ට් වලින් එකක් තමයි මේ ෂටල් ප්‍රෝග්‍රෑම් එක. ෂටල් එකයි ඒක ට්‍රාන්ස්පෝර්ට් කරන එයාක්‍රාෆ්ට් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ එයාක්‍රාෆ්ට් දෙකම වෙන වෙනම ටෙස්ට් ෆ්ලයින් එකක් කරලා තමයි ෂටල් එක මේ Antonov එයාක්‍රාෆ්ට් එක උඩින් තියලා ෆ්ලයි කරන්නේ. මේ ප්‍රොජෙක්ට් එක ගැන පොඩි විස්තරයක් කිව්වොත් එහෙම ලංකාවේ RC ෆීල්ඩ් එකෙන් කරන ලොකුම ලස්සනම ප්‍රොජෙක්ට් එකක් තමයි මේ ෂටල් ප්‍රෝග්‍රෑම් එක. ඔයාලා මගේ channel එකත් එක දිගටම රැඳී සිටින්න. මේ වගේ ලස්සන වීඩියෝ ටිකක් ඔයාලා මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ මේ හදා තිබු ෂටල් එකේ ෆයිනල් ලුක් එක. එතකොට දැන් ඔයාලට මේ පේන්නේ ඇත්ත බුරාන් ෂටල් එක රොකට් එකට සම්බන්ධ වෙලා තියෙන ආකාරය. මේ වීඩියෝ එක දැන් මට මෙච්චරයි කියන්න තියෙන්නේ. මේ ෂටල් එක සම්බන්ධව ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනම් කමෙන්ට් එකක් දාන්න. මාත් හරි ආසයි මේ ෂටල් සම්බන්ධව උනන්දුවක් තියෙන කට්ටිය ගැන දැනගන්න. හරි එහෙනම් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.